අපි අද මේ වීඩියෝ එකෙන් කතා කරන්නේ GOST කියන්නේ මොන වගේ සහතිකයක්ද කියන එක ගැන. GOST කියලා කියන්නේ රුසියාව, බෙලරුස්, කසකස්තානය, යුක්‍රේනය වගේ රුසියානු සමූහාණ්ඩුවට අයත් රටවල් සඳහා ඒ රටවල් වලට ආනයනය කරන භාණ්ඩවල තියෙන තත්ත්ව ආරක්ෂණය සහතික කිරීම සඳහා රුසියානු සමූහාණ්ඩුව විසින් පනවනු ලබන සහතිකකරණයක්. ගොසුඩාස්ටවනි ස්ටෑන්ඩඩ් කියන රුසියානු වචනයේ කෙටි යෙදුමක් විදිහට තමයි මේ GOST කියන යෙදුම අද වෙනකොට ලෝකේ පුරා භාවිතා කරන්නේ. එතකොට මේකේ සරල අදහස් තමයි රාජ්‍ය ප්‍රමිතිය කියන එක. ඉතින් මේ GOST කියන සර්ටිෆිකේෂන් එක යටතේ මේ භාණ්ඩයේ තියෙන තත්ත්වය, ඒ වගේම මේ මිනිස් ශරීරයට සහ මිනිසුන්ට පරිභෝජනයට සුදුසු ද්‍රව්‍යයක් යන වග, ඒ වගේම සෞඛ්‍ය සහ පාරිසරික ප්‍රමිතියුන්ට අනුකූල බව තමයි තහවුරුකරණය කරන්නේ. ඉතින් මේ පැරණි සෝවියට් සංගමයේ රටවල් 1990 දශකයේ මුල භාගයේ යෙදුණු සිදුවීම් වලින් පසුව වෙන වෙනම තමන්ගේ රටවල් වලට අදාළව මේ GOST සර්ටිෆිකේෂන් එක, එහෙම නැත්නම් මේ GOST කියන සහතිකකරණය නිර්වචනය කරලා තියෙනවා. ඉන් කීපයක් විදිහට කසකස්තානයේ සඳහා GOST K කියන සර්ටිෆිකේට් වර්ගයක්, එතකොට බෙලරුසිය සඳහා GOST B කියන සර්ටිෆිකේට් වර්ගයක්, ඒ වගේම රුසියාව සඳහා GOST R කියන සර්ටිෆිකේට් වර්ගයක් ලෝකේ පුරා භාවිතා කරනු ලබනවා. ඉතින් රටවල් වශයෙන් කුමන වර්ගයේ GOST සර්ටිෆිකේට් එකක් භාවිතා කරත් සමස්තයක් විදිහට මේ සෑම රටකම භාවිතා කරනු ලබන ඉවැලුවේෂන් සිස්ටම් එක, එහෙම නැත්නම් මේ විගණනය කරනු ලබන ආකාරය සෑම රටකම එක විදිහට තමයි තවමත් භාවිතා වෙන්නේ. ඉතින් මේ ලෝකේ පුරා මේ විදිහට පැවති GOST කියන සහතිකකරණය අද වෙනකොට ISO 9001 GOST R සර්ටිෆිකේෂන් එක යටතේ තමයි මුළු ලෝකේ පුරාම භාවිතා කරන්නේ. මේකට ප්‍රධාන වශයෙන් ඇමරිකාව සහ රුසියාව අතර තියෙන මතභේදත්, ඒ වගේම ඇමරිකාවට පක්ෂපාතී යුරෝපා රටවල් වලින් රුසියානු ප්‍රමිතිකරණයන් කෙරෙහි තියෙන අප්‍රසාදයන් නිසා තමයි ISO 9001 යටතේ මේ GOST R කියන සර්ටිෆිකේෂන් එක වර්තමානයේදී භාවිතා කරන්නේ. ඉතින් මේ ටෙක්ස්ටයිල් ඇන්ඩ් ඇපරල්, එහෙම නැත්නම් මේ රෙදිපිලි කර්මාන්තයේ මේ GOST කියන සහතිකයේ වැදගත්කම ගැන කතා කරොත් එහෙම හේතු කිහිපයක් යටතේ අපිට කතා කරන්න පුළුවන්. ප්‍රධානම හේතුව තමයි රුසියාව, ඇමරිකාව, ඒ වගේම අනිකුත් යුරෝපා රටවල් වලටත් අද වෙන විට මේ GOST කියන සහතිකය නැත්තම් ඇඳුම්, යාන්, ඒ වගේම රෙදිපිලි වැනි කිසිම ද්‍රව්‍යයක් අපේ රටවල් වල ඉඳලා අපිට අපනය කරන්න හැකියාවක් නැහැ. අනිත් කාරණ විදිහට මේ රෙදිපිලි නිෂ්පාදනවල තියෙන තත්ත්ව සාපේක්ෂතාව තහවුරු කිරීමටත් මේ GOST කියන සර්ටිෆිකේට් එක භාවිතා කරනවා. මේකට විශේෂයෙන් බලපාන කාරණා තමයි ෆැබ්‍රික් එකේ තියෙන ඝනත්වය, ඒ කියන්නේ GSM එක. ඒ වගේම තමයි ෆැබ්‍රික්, එහෙම නැත්නම් ඒ ඇඳුම නිෂ්පාදනය කරලා තියෙන මැටීරියල් එකේ තියෙන කම්පොසිෂන් එක, ෆයිබර් කම්පොසිෂන් එක, නූල් එකේ සංයෝගය. ඒ වගේම තමයි මේ නිෂ්පාදන වර්ණ ගන්නන්න භාවිතා කරලා තියෙන ඩයි වල, ඩයි ස්ටාප් වල තියෙන ක්වොලිටි එක. ඒ වගේම තමයි මේ ටෙක්ස්ටයිල් මැටීරියල්, එහෙම නැත්නම් ඇඟලුම් නිෂ්පාදන ගාමන්ට් සඳහා යොදාගෙන තියෙන කෙමිකල් ෆිනිෂර්ස් වල තියෙන ක්වොලිටි එක මොන වගේද කියන දේ සහවුරු කරන්නත් මේ GOST කියන සර්ටිෆිකේට් එක අද වෙන විට භාවිතා කරනු ලබනවා. අනිත් කාරණාව තමයි මේ GOST කියන සර්ටිෆිකේට් එක තියෙන ඇඳුමක්, එහෙම නැත්නම් ෆැබ්‍රික් එකක් ගැනුම්කරුවෙක් විසින් මිලදී ගන්නවා නම් ඒ ගැනුම්කරුවට රජය විසින් තත්ත්ව සහතිකයක් ලබා දෙනවා. මේ තියෙන භාණ්ඩයේ තියෙන තත්ත්වය ආනයනය කරන ලද්දක් වුණාට අපේ රටේ තියෙන තත්ත්වයන්ට සමානුපාතිකව කරනු ලබන නිෂ්පාදනයක් කියන දේ. ඒ වගේම මූලිකම කාරණාව තමයි මේ GOST කියන සර්ටිෆිකේට් එකේ නැති වුණොත් එහෙම මේ කිසිම රටකින්වත් මේ භාණ්ඩ අපනයන කරනු ලබන බහලුම් කිසිම විටකවත් නිෂ්කාශනය කරන්න දෙන්නේ නැහැ. ඒ රටේ වරායෙන් ඇතුළට මේ කිසිම භාණ්ඩයක් මේ GOST කියන සර්ටිෆිකේට් එක අපි ඩික්ලෙයාර් කරේ නැතොත්, අපි ඒක ලබා දුන්නේ නැතොත්, ඒගොල්ලෝ අපේ කිසිම භාණ්ඩයක් ඒ රටට ඇතුළත් කරගන්නේ නැහැ. අද වෙන විට ශ්‍රී ලංකාවේ ටෙක්ස්ටයිල් හා ඇපරල් නිෂ්පාදන අපනයනය කිරීමේදී GOST සර්ටිෆිකේට් වර්ග දෙකක් යටතේ භාණ්ඩ අපනයනය සිදු කරනු ලබනවා. රුසියාව සහ රුසියානු සමූහාණ්ඩුවට සාපේක්ෂිතව නීතීන් ක්‍රියාත්මක වන රටවලට අපි GOST R කියන සර්ටිෆිකේට් එක තමයි ඩික්ලෙයාර් කරන්නේ. එතකොට රුසියාවට අදාළ පැරණි ප්‍රතිපත්ති සමුදාය මේ GOST R කියන සර්ටිෆිකේට් එක යටතේ තියෙනවා. පසුකාලීනව මේ GOST R කියන සර්ටිෆිකේට් එක ISO 9001 තත්ත්ව සහතිකකරණය යටතේ ඇමරිකාව සහ අනිකුත් යුරෝපා රටවල් විසින් නව ප්‍රමිතිකරණයක් විදියට EAC සර්ටිෆිකේට් විදියට GOST සහතිකයක්
නැවත වරක් හඳුන්වා දෙන්න ලැබුවා. එතකොට ඇමරිකාව සහ අනෙකුත් යුරෝපා රටවලට මේ EAC කියන නව ප්‍රමිතිකරණය යටතේ තියෙන GOS සර්ටිෆිකේට් එක තමයි අපි අද වෙනකොට ඩික්ලෙයාර් කරන්නේ. ඉතින් මේ ටෙක්ස්ටයිල් ඇන්ඩ් ෆැබ්‍රික් සඳහා බොහෝ විට මේ EAC කියන සර්ටිෆිකේට් එක අනිවාර්ය අංගයක්. නමුත් පාරිභෝගිකයන් තවමත් මේ GOS කියන වචනය තමයි මේ EAC සර්ටිෆිකේට් කියන නව GOS ප්‍රමිතිකරණය සඳහාත් වර්තමානයේදීත් භාවිත කරනු ලබන්නේ. ඉතින් අපනය සඳහා භාවිත කරනු ලබන ඇඟලුම් නිෂ්පාදන හෝ රෙදිපිලි සඳහා අවශ්‍ය කරන GOS සර්ටිෆිකේට් එකක් ලබා ගන්න මූලික වශයෙන් අවශ්‍ය වෙන කාරණා කීපයක් තියෙනවා. ඒකක් තමයි මේ නිෂ්පාදන සාම්පලය. අපි අපනයනය කිරීමට බලාපොරොත්තු වන ලබන අයිතමය එහෙම නැත්නම් භාණ්ඩයේ සාම්පලයක් අපි මේ GOS සර්ටිෆිකේෂන් එකට ලබා දෙන්න ඕනි. ඒ වගේම තමයි ඒ සඳහා අපි තුන්වෙනි පාර්ශවීය පරීක්ෂණාගාරයක අනුමිති නිෂ්පාදන ප්‍රමිතීන්ට යටත්ව කරනු ලබන තත්ත්ව පරීක්ෂණ වාර්තාවක් අපි ඒගොල්ලන්ට ලබා දෙන්න ඕනි. ඒ වගේම තමයි අපි රෙදිපිලි නිෂ්පාදනය කිරීම සඳහා ලබාගත්තු නූල් එහෙම නැත්නම් ඒ යාන් එක භාවිතා කරලා තියෙන ප්‍රමාණයන්, ඒ කියන්නේ සංයෝගයේ විස්තර. ඒ වගේම ඒ යාන් එක අපි සෝස් කරපු කවුද සප්ලයර්, ඒ සප්ලයර් එක රීජන් එක මොකද්ද, ඒ සප්ලයර් කොහෙන්ද ෆයිබර්ස් ලබාගත්තේ කියන විස්තරත් අපි මේ සඳහා ලබා දෙන්න ඕනි. ඒ වගේම MSDS කියන මේකට අදාළ කරන ලැබුණ විශේෂ වූ පත්‍රිකාවක් තියෙනවා. අන්න ඒ පත්‍රිකාවත් අපි ලබා දෙන්න ඕනි. ඒ වගේම තමයි නිෂ්පාදකයාගේ විස්තර, ඒ නිෂ්පාදන ආයතනයේ හිමිකරුවන්ගේ විස්තර, ඒ ආයතනය ඒ නිෂ්පාදනය කරනු ලබන රට, ඒ කියන්නේ ලංකාවේ ආයතනය නම් ලංකාවේ රජයේ යටතේ ලියාපදිංචි ආයතනයක්ද යන වගත් අපි මේ අවශ්‍ය ලේඛන යටතේ තහවුරු කරන්න ඕනි. අන්න ඒ මූලික කරුණු කාරණා සම්පූර්ණ වුණාට පස්සේ තමයි අපිට GOS සර්ටිෆිකේට් එක අපිට ඒ ඕතරයිස් බොඩි එකකින් ලබා ගන්න පුළුවන්. ඉතින් අද මේ වීඩියෝ එක කරේ මේ ටෙක්ස්ටයිල් ඇන්ඩ් ක්ලෝතින් කියන ඉන්ඩස්ට්‍රි එකට මේ GOS කියන සර්ටිෆිකේට් එක කොහොමද වැදගත් වෙන්නේ කියලා අපේ ඔඩියන්ස් එකෙන් අපිට ආපු ප්‍රශ්නයකට උත්තරයක් විදියට. ඉතින් අවසන් වශයෙන් මේ GOS කියන සර්ටිෆිකේට් එකෙන් අපිට තියෙන මූලිකම වාසිය ගැන තමයි මේ වෙලාවේ අපි කතා කරන්න හදන්නේ. මේ GOS කියන සර්ටිෆිකේට් එකෙන් ප්‍රමිතිකරණයක් තමයි සපයන්නේ. එතකොට මේ ප්‍රමිතිකරණය සහිත ඇඟලුම් නිෂ්පාදන අපිට අපනයනය කිරීමේදී අපේ භාණ්ඩවලට මේ GOS කියන සර්ටිෆිකේට් එක අපිට ලබා දෙන්න පුළුවන් නම් යුරෝපය, රුසියාව සහ අනෙකුත් යුරෝපා රටවල් වල ඉහළ ප්‍රමුඛතාවක් තියෙනවා අපේ භාණ්ඩයේ මිලදී ගැනීම සඳහා. ඒ වගේම තමයි රේකු නිෂ්පාදනයේදී ඇතිවෙන ප්‍රශ්න, අපේ තියෙන තත්ත්ව පරීක්ෂාවන් ඒ රටවල් වලට අදාළ අනුකූල ප්‍රමිතීන් යටතේ අපි සිදු කරලා එවන නිෂ්පාදන බවට තහවුරු කිරීමට අපිට මේ GOS කියන සහතිකයේ ප්‍රධාන වශයෙන් වැදගත් වෙනවා. අනිත් එක තමයි ලංකාව වගේ රටවල් වලට අපිට ඕනම රටකින් කුමන ආකාරයේ භාණ්ඩ එකපාර ගේන්න පුළුවන් වුණත් රජයේ තියෙන, ඒ කියන්නේ අපේ රේගුවෙන් අපිට එකපාර නිෂ්කාශනය කරගෙන අපිට ලබා ගැනීමේ හැකියාව තිබුණත් මේ යුරෝපා රටවල් වලට මේ GOS කියන සර්ටිෆිකේට් එක නැතුව මේ භාණ්ඩේ වරායෙන් ඇතුළටවත් ගන්නෙ නැහැ. ඉතින් ඒ තරමටම මේ GOS කියන සර්ටිෆිකේෂන් එක ඒ රටවල් වල ගොඩාක්ම පවර්ෆුල් සර්ටිෆිකේට් එකක් විදිහට ඒගොල්ලෝ මේන්ටේන් කරනවා. ඉතින් මේ වීඩියෝ ගැන ඔයා මොකද හිතන්නේ? ඔයාගේ අදහස කමෙන්ට් කරන්න. ඒ වගේම මේ දැනුම තවත් ඔයාගේ යාළුවෙක් එක්කලා ෂෙයා කරන්නත් අමතක කරන්න එපා. Thank you very much for watching. Dixon B.